රෑ 12යි. මුළු ලෝකෙම හරිම්ම නිහඬයි. ඔයාට දවස පුරාම තිබුණු මහන්සිය, ඔළුවේ තිබුණ ප්‍රශ්න සේරම අමතක වෙලා යන්නේ ඒ වෙලාවටයි. එකපාරටම ඔයාට දැනෙනවා ඔයාගේ කකුල ගාව මොකක්ද උණුසුම් බරක් තිරනවා වගේ. එහෙමත් නැත්නම් ඔයාගේ කන ගාවින් පුංචි සීතල නහයක් ගෑවෙනවා. මේ ඉන්නේ ඔයාගේ ආදරණීය බව්වා. ඔයා හිතන්නේ යා නිකම්ම ඇඳට වෙලා නිදා ගන්නවා කියලා විතරද? නැහැ. සතුන්ගේ මනෝවිද්‍යාවට අනුව එයා මේ කරන්නේ ඔයාට ලියුමක් ලියනවා වගේ වැඩක්. එයා මේ නිදාගන්න ගමන් කියන්නේ ඔයා ගැන එයාට තියෙන විශ්වාසය, ආරක්ෂාව සහ ඔයා එයාගේ ලෝකේ කවුද කියන එක ගැන ලොකු කතාවක්. අද අපි කතා කරමු ඔයාගේ බව්වා ඔයත් එක්ක නිදාගන්නකොට කියන ඒ නිහඬ කතාව ගැන. නිදන කාමරයේ ඇතුලේ තියෙන පරණ පුරුද්ද. අයියා මේ සුරතලුන් අපේ ඇඳට මෙන්න හොදන්නේ. මේක තේරුම් ගන්න අපි අවුරුදු 10 ගානක් ආපස්සට යන්න ඕනේ. ගෙවල් හැදෙන්න කලින් මේ සත්තුන්ගේ මුතුන් මිත්තෝ වුණේ කැලේ හිටපු වෘකයන්. කැලේ ඉන්නකොට තනියම නිදා ගන්නවා කියන්නේ ලොකු අනතුරක්. ඒ නිසා එයාලා නිදාගත්තේ රෑනක් විදිහට එකට ගුලි වෙලා. එතකොටයි උණුසුම වගේම ආරක්ෂාව ලැබෙන්නේ. අද ඔයාගේ බව්වා ඔයාගේ ඇඳට පනින්නේ අන්නේ පරණ සහජ බුද්ධිය නිසා. එයාට ඔයා තමයි එයාගේ රෑනේ නායකයා. ඔයත් එක්ක නිදා ගන්නකොට මම ඔයාගේ කණ්ඩායමේ, ඔයා මගේ කණ්ඩායමේ කියලයි එයා ඒ විදිහට ඔයාට කියන්නේ. එයාට ඕනි නිකම්ම ඇඳේ සනීපේ වඩා ඒ පවුල කියන හැඟීමයි. ඔයාගේ සුවඳ තියෙන මැජික් එක. ඔයා දැකලා තියනවද ඔයාගේ සුරතලා ඔයාගේ සපත්තු හරි ගලවපු ඇඳුම් හරි ඉඹින්න හරිම ආසයි කියලා? ඒ මොකටද දන්නවද? ඔයාගේ සුවඳ තමයි එයාට ලෝකයේ තියෙන ලස්සනම සුවඳ. රැට නිදා ගන්නකොට ඔයාගේ කොට්ටේ සහ පෙරවගන්න රිද්දේ ඔයාගේ සුවඳ පිරීලා තියෙන්නේ. බව්වෙකුට මේ සුවඳ හරියට දිව්‍ය ඖෂධයක් වගේ. ඒ සුවඳ දැනෙනකොට යාළගේ මානසික ආත්‍රය අඩු වෙලා ආදරයට අදාළ හෝමෝන වැඩි වෙනවා. විශේෂයෙන්ම ඔයා ගෙදර නැති වෙලාවට පාළුවෙන් ඉන්න සුරතලෙකුට රැට ඔයා ළඟට වෙලා නිදා ගන්න එකෙන් ලොකු මානසික සහනයක් ලැබෙනවා. එයාගේ මොළය එයාට කියනවා දැන් බය වෙන්න දෙයක් නැහැ. මගේ කෙනා මාත් එක්ක ඉන්නවා කියලා. නිදාගන්න ඉරියව්වෙන් කියවෙන රහස්. අපේ සුරතලුන්ට බොරු කියන්න බෑ. යාලා නිදාගන්න ඉරියව්වෙන් යාලගේ හිතේ තියෙන දේ අපිට හරියටම කියවන්න පුරුවන්. 1. පැත්තට හැරිලා නිදා ගැනීම. The side sleeper. කකුල් දික් ගැරගෙන පැත්තට හැරිලා ඉන්නවනම් එයා ඉන්නේ හරිම සැහැල්ලුවෙන්. සමහර විට එයාට හීන පෙනිලා කකුල් හෙල්ලෙනවා, හීනි සද්දයක් දානවා ඔයාට ඇහෙනම ඇති. ඒ වෙලාවට යාව හැරවන්න යන්න එපා. එයා ලස්සන හීන ලෝකයේ සැරිසරන ගමන් ඉන්නේ. මේ ඉරියව්වෙන් කියන්නේ එයාට මේ පරිසරය ගැන, ඔයා ගැන 100% විශ්වාසයි කියන එකයි. 2. බෝලයක් වගේ ගුලි වෙලා නිදා ගැනීම. The donut. නහයයි වලියයි ලං කරගෙන බෝලයක් වගේ ගුලි වෙලා නිදා ගන්න ඕනම් සමහර විට එයාට පොඩි සීතලක් දැනෙනවා ඇති. නැත්තම් පොඩි චකිතයක් තියෙනවා. මේක Tamanගේ ඇඟේ උණුසුම රැකගෙන Tamanවම ආරක්ෂා කරගන්න හදන ඉරියව්වක්. මට පොඩි ආරක්ෂාවක් ඕනේ කියලා එයා මේ කියන්නේ. 3. සුපර්මෑන් ඉරියව්ව. The Superman. බඩ බිම ගාගෙන කකුල් හතරම දිග්ගැරගෙන හරියට අහසින් යනවා වගේ ඉන්නවනම් ඒ කියන්නේ මේ බව්ව හරිම ක්‍රියාශීලී. විශේෂයෙන්ම පොඩි පැටවු තමයි මෙහෙම ඉන්නේ. නිදාගෙන හිටියත් සෙල්ලම් කරන්න කතා කරපු ගමන් හරි කාම පැකට් ටිකක් කඩන සද්දේ ඇහුණු ගමන් නැගිටිලා දුවන්නෙන් එයා ලෑස්ති වෙනවා. 4. බඩ උඩට දාගෙන නිදා ගැනීම. The belly up. හතර ගාත්තේ උඩට දාගෙන නිදා ගන්නවා දැක්කොත් ඔයාට hina යයි. හැබැයි සතෙකුට Tamanගේ බඩ කියන්නේ ලුකුම දුර්වල තැන. ඒක උඩට හරවගෙන නිදා ගන්නවා කියන්නේ මම ඔයාව උපරිමයෙන්ම විශ්වාස කරනවා. ඔයාගෙන් මට කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ කියලා කියන එකයි. ඒ වගේම එයාලගේ ඇඟ නිවා ගන්නත් මේ ඉරියව්ව උදව් වෙනවා. 5. සිංහ ඉරියව්ව. The Sphinx. කකුල් දෙක උඩ ඔළුව තාගෙන හරියට සිංහෙක් වගේ ඉන්නව ඔයා දැකලා ඇති. මේක ගැඹුරු නිින්දක් නෙවෙයි. එයා ඉන්නේ alert එකේ. ඔයා නැගිටු ගමම් එයත් නැගිටින්න බලාගෙන ඉන්නේ. නිදා ගන්න තැනින් කියවෙන දේවල්. ඔයාගේ සුරතලා ඇඳේ කොයි හරියද නිදාගන්නේ කියන එකත් මාරම වැදගත්. 1. ඔයාගේ කකුල් ළඟ. එයා මෙතන ඉන්නේ ඔයාගේ බොඩිගාඩ් වගේ. ඔයා හෙල්ලෙන හැම පාරම එයාට දැනෙනවා. මම ඔයාව පරිස්සම් කරනවා කියලා එයා ඒ කියන්නේ. 2. කොට්ටේ උඩ හරි ඔළුවේ ළඟ හරි. සමහර විට මේක කරදරයක් වුණත් මේකෙන් පෙන්වන්නේ ලොකු ආදරයක්. ඔයාගේ සුවඳ වැඩිම තියෙන්නේ ඔයාගේ කොට්ටේ. ඒකට පුළුවන් තරම් ලං වෙන්නයි එයා මේ හදන්නේ. 3. කකුල් දෙක මැද. මේක හරියට පොඩි ගුහාවක් වගේ. හරිම උණුසුම්, ඒ වගේම ආරක්ෂිතයි. ඔයාගේ ආරක්ෂාව ඇතුලේ හැංගෙන්නයි එයාට ඕනේ. 4. පිටට පිට දීම. back to back.
මේක හරිම ලස්සන ඉරියව්වක්. කැලේ ඉන්න සත්තු මෙහෙම කරන්නේ Tamanට පේන්නේ නැති පිටුපැස්ස පැත්ත අනිත් කෙනාට කියලා ආරක්ෂා කරගන්න. ඔයාගේ සුරතලා මෙහෙම කරන්නේ මම ඔයාව විශ්වාස කරනවා වගේම ඔයා වෙනුවෙන් මම ඇහැරලා ඉන්නවා කියන ලොකු යාළුකමක සංකේතයක්. වෙල්ක්‍රෝ බවුවන් සහ රෙද්දාස්සට රිංගනාය. සමහර සුරතලුන් ඉන්නවා හරියට වෙල්ක්‍රෝ වගේ. ඔයා කොහේ ගියත් ඇඳේ කොහෙට හැරුණත් එයාලත් ඔයාගේ ඇඟේ ගෑවිගෙනමයි ඉන්නේ. ගොඩක් වෙලාවට අලුතෙන් ගෙදරට ගෙනාපු පැටව් එහෙමත් නැත්නම් කලින් වෙන තැනක ඉඳලා දුක් විඳිලා ඔයා ගාවට ආපු සුරතලෝ මේ වගේ වෙන්න පුළුවන්. එයාලට ඔයාව නැති වෙයි කියන බය තියෙන නිසා තත්පරයකටවත් ඔයාව අතහරින්න එයාලා කැමති නැහැ. එයාලට හැමතිස්සෙම ඔයාගේ ආදරය අවධානය ඕනේ. තවත් සමහරු ඉන්නෝ රෙද්ද අස්සට රිංගන අය. විශේෂයෙන්ම අකුණු ගහන දවස්වලට වැස්ස දවස්වලට එයාලා මේ රෙද්ද අස්සේ හැංගෙන්න හරිම ආසයි. රෙද්ද අස්සේ තියෙන කළුවර, නිශ්ශබ්ද බව එයාලට හරියට එයාලගේම පොඩි ලෝකයක් වගේ දැනෙනවා. එතකොට බාහිර සද්ද ඇහෙන්නේ නැති නිසා එයාලට ලොකු සහනයක් දැනෙනවා. සුරතලු එක්ක නිදාගන්න ඔයාට හොඳද? දැන් අපි බලමු ඔයාට මේකෙන් තියෙන වාසි මොනවද කියා. හොඳ දේවල්. ගොඩක් අය කියනෝ බව්වත් එක්ක නිදාගත්තාම හොඳට නිින්ද යනවා කියලා. විශේෂයෙන්ම තනියම ඉන්න කෙනෙකුට හුස්ම වැටෙන උණුසුම් කෙනෙක් ළඟ ඉන්නවා කියන්නේ ලොකු මානසික සහනයක්. පාළුව නැති වෙනවා. ඒ වගේම ලොකු ආරක්ෂාවක් දැනෙනවා. ගෙදරට කවුරු හරි ආවොත් ඔයාට කලින් එයාට ඇහෙනවා කියලා ඔයා දන්නවා. අනික උදේ නැගිටිනකොටම ඔයාගේ මූණ දිහා බලලා වලිගේ වනන ඔයාගේ මූණ ලෙවකන සුරතලෙක් ඉන්නවා කියන්නේ ඒ දවසම කොච්චර ලස්සනට පටන් ගන්න පුරුවන්ද. ඒක ඔයාගේ මානසික සෞඛ්‍යයටත් ගොඩක් හොඳයි. ප්‍රශ්න. හැබැයි පොඩි ප්‍රශ්නක් තියෙනවා. සමහරු හයියෙන් ගොරනවා නැත්නම් ඇඳේ ඊඩ සේරම අල්ල ගන්නවා. තවත් සමහර වෙලාවට මේක මගේ ඇඳ කියලා හිතාගෙන අනිත් අයට ඇඳට එන්න දෙන්නේ නැති වෙන්නත් පුරුවන්. ඒ වගේ වෙලාවට පොඩි ට්‍රේනින් එකක් දෙන්න වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ගැන හිතලා රැට ඇඳට ගන්න කලින් එයාගේ කකුල් ටික පිහිදන්න, එයාව පිරිසුදු තියාගන්න අමතක කරන්න එපා. සුරතලුන්ගේ හීන ලෝකය. ඔයා දැකලා තියනද නිදාගෙන ඉන්න ගමන් ඔයාගේ බව්වා හීනෙන් දුවනවා නැත්තම් පොඩි සද්ද දානවා. විද්‍යාලින් කියන්නේ මිනිස්සුන්ට වගේම එයාලටත් හීන පේනවා කියලා. එයාලා හීනෙන් දකින්නේ දවල්ට ඔයාත් එක්ක සෙල්ලම් කරපු හැටි, පාරේ දුවපු හැටි, අලුතෙන් ඉඹපු සුවඳවල් තමයි එයාලා ඒ ආයෙමත් හීනෙන් දකින්නේ. ඒ කියන්නේ හීනෙන්නුත් එයාලා ඔයාත් එක්කමයි. ඉතින් හෙට උදේ නැගිටිනකොට ඔයාගේ බව්වා ඇඳේ ඉඩ ඔක්කොම අරගෙන හිටියොත් තරහ ගන්න එපා. එයා දිහා ආදරෙන් බලන්න. එයා ඔයාට කියන්නේ ඔයා තමයි එයාගේ මුළු ලෝකෙම කියලා. එකට නිදා ගන්නවා කියන්නේ අපි දෙන්න එකම පවුලක්. මට ඔයාව විශ්වාසයි කියලා පෙන්නන ආදරණීයම විදිහයි. ඉතින් ඔයාගේ හොඳම යාළුවා ළඟ තියාගෙන ලස්සන නිින්දක් ලබා ගන්න. අද රැටත් එයා ඔයාට ආදරේ කියන්න බලාගෙන ඇති.